ප්‍රකට නිලි සේමිනී ඉද්දමල්ගොඩ මහත්මියෝ මේ 10 වෙනිදා වෙලිකඩ පොලිසියෙන් අත්අඩංගුවට ගත්තා කියලා ආරංචියක් ආවා. ඉතින් අපිට ලැබුණු මූලාශ්‍ර කිහිපයක් තියෙනවා. ඒ ඇසුරෙන් අපි අද මේ ගැන ටිකක් හොයලා බලමු. ඇත්තටම මේකෙදි විශේෂ දෙයක් තියෙනවා. ඒ කියන්නේ එයා පොලිසියට ඇගිලා තියන්නේ ඇත්තටම රියානතුරක් ගැන පැමිණිල්ලක් දාන්න. ඔව්. ඒත් අත්අඩංගුවට ගැනීම සිද්ධ වෙන්නේ ඒකට නෙවෙයි. ඒක නෙවෙයි සම්පූර්ණම වෙනස් නඩුවකට සම්බන්ධව. අපිට ලැබුණු තොරතුරු අනුව නම් මේකට හේතුව වෙලා තියෙන්නේ එයා පවත්වාගෙන යන පෞද්ගලික ආරක්ෂක සමාගමක් තියෙනවා. අන්න ඒකේ සේවකයන්ට වැටුප් ගෙමීම පැහැරහැරියා කියලා. ඒ සම්බන්ධයෙන් නිකුත් කරපු වරෙන්තු වගයක්. ඒක තමයි මූලික කාරණය වෙලා තියෙන්නේ. එහෙමනම් අපි මේ සිද්ධ පිටුපස්ස තියෙන අර නීතිමය කාරණා ටිකයි අනිත් වැදගත් තොරතුරු පොඩ්ඩක් ගැඹුරින් බලමු නේද? හරි. එhmenan අපි කතාව පටන් ගමු. මුලින්ම මේ වරෙන්තු ගැන කිව්වොත් මූලාශ්‍ර වලින් පැහැදිලිවම කියනවා එයාගේ ආරක්ෂක සමාගමේ සේවක වෙටුප් සම්බන්ධ නඩු කීපයක්ම විභාග වෙමින් තියෙනවා කියලා. ඔව්. ඉතින් ඒ නඩුවලට අදාළව තමයි මේ වරෙන්තු නිකුත් කරලා තියෙන්නේ. හැබැයි මෙතන තව පොඩි කාරණයක් තියෙනවා. ඒ කියන්නේ මූලාශ්‍රවවල කියවෙනවා උසස් පොලිස් නිලධාරියෙක් උපුටුල දක්වලා තියෙනවා මේ වරෙන්තු ඇත්තටම සෑහෙන්න කාලයක් තිස්සේ තිබිලා තියෙනවා. කාලයක් තිස්සේ? ඔව්. ඒත් සමහර පොලිස් නිලධාරීන් මේවා ක්‍රියාත්මක කරලා නෑ වගේ. යට ගහගෙන ඉඳලා තියෙනවා කියලා තොරතුරු තියෙනවා. ඒ කියන්නේ මේ වරෙන්තු හංගගෙන ඉඳලා තියෙනවා කියන එක දෙක නම් ටකක් බරපතල කාරණයක් නේද? ඒක ඇත්තටම සැලකිය යුතු කාරණයක්. මොකද දීර්ඝ කාලයක් වරෙන්තු ක්‍රියාත්මක නොවුනාම ප්‍රශ්න මතුවෙනවනේ. මේ තත්වයේ කොච්චර දුරදිග ගිහින්ද කියනවන නුගේගොඩ අධිකාරිණයටත් සිද්ධ වෙලා තියෙනවා. මේ ගැන නුගේගොඩ කොට්ටාශ බහර පොලිස් අධිකාරිවරයාට නොතිසියක් පවා නිකුත් කරන්න. එහිමද? ඒ තරමටම. එතකොට කොහොමද මේක එකපාරටම දැන් ක්‍රියාත්මක වුනේ? අනේකත් රසවත් කාරණයක්. මූලාශ්‍ර වලින් කියවෙන විදිහට වැලිකඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති දුර ඒකේ මෑතකදී මාරුවක් වෙලා තියෙනවා. අලුත් ස්ථානාධිපති කෙනෙක්. ඔව්. ඉතින් මේ අලුතින්පත් වුණු ස්ථානාධිපතිවරයා තමයි මේ පරණ වරෙන්තු ගැන හොයලා බලලා ඒවා ක්‍රියාත්මක කරන්න පියවර අරගෙන තියෙන්නේ. අන්න ඒ වෙලාවේ පමයි සෙමිනි ඉද්දමල්ගොඩ මහත්මියා අර රියානතුරු ගැන පැමිණිලි කරන්න පොලිසියට ආවම මේ වරෙන්තුවට අත්අඩංගුවටපත් වෙන්නේ. හරියටම හරි. සිදුවීම් දාමයේ වාර්තා වෙන්නේ ඒ විදියට. හැබැයි මීට කලිනුත් යාට නීතිමය ගැටලුවක් තිබුණා මතකයි නේද? 2021 දී වගේ. ඒකත් පොඩ්ඩක් මතක් කරමුද? ඔව් ඔව්. ඒකත් මේකට අදාළයි වගේ තේරුම් ගන්න. 2021 දෙසැම්බර් මාසේ 16 වෙනිදා වගේ අර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ ඉස්සරහට අවිත් තිනවා. ඒ අර බලපත්‍රයක් නැතුව ආරක්ෂක සේවාවක් පවත්වාගෙන ගියා කියන චෝදනාවට. ඒකටත් මුලින් උසාවි ගියේ නැටුවා ඉඳලා වරෙන්තුවක් ගිහින් පස්සේ ගියා කියලාත් මට මතකයි. ඔව් ඒ වෙලාවෙත් පෙනී හිටියේ නෑ මුලින්. ඒ නිසා වරෙන්තුවක් නිකුත් වුණා. හැබැයි පස්සේ යා පෙනී හිටියා. වරෙන්තුව ආපහු කැඳවුවා. ඊට පස්සේ වරද පිළිගත්තාම රුපියල් 50000ක දඩයක් නියම කරලා ඒ නඩුවෙන් නිදහස් වුණා. එතකොට අපි මේක පැහැදිලිවම වෙන් කරගන්න ඕන. දැන් මේ වෙච්ච අත්අඩංගුවට ගැනීම අර 2021 ලයිසන්ස් කේස් එකට සම්බන්ධ නෑ. කොහෙත්ම නෑ. ඒක සම්පූර්ණයෙන්ම වෙන මේටක්. මේක අර ආරක්ෂක සේවයේ සේවක වැටුප් ප්‍රශ්නෙට ආදාළ නඩු සහ ඒ වරෙන්තු මත සිද්ධ වෙච්ච දෙයක්. ඒ දෙක පටලවා ගන්න හොඳ නෑ. හරි. එතකොට දැන් මොකද්ද තත්ත්වය අත්අඩංගුවට ගත්තට පස්සේ? දැන් ඉතින් එයාව අධිකරණයට ඉදිරිපත් කරන්න නියමිතයි කියද තමයි දැනට තියෙන තොරතුරු වලින් කියවෙන්නේ. ඉදිරි කටයුතු අධිකරණය තීරණය වෙවි. එහෙනම් අපි මේ කතා කරපු ටික එකතු කරලා බැලුවොත් රියා අනතුරක් ගැන පැමිණිලි කරන්න ගිය වෙලාවක සේමිනි ඉද්දමල්ගොඩ මහත්මියව අත්අඩංගුවට ගන්නවා. ඒකට හේතුව ඇගේ ආරක්ෂක සමාගමේ සේවක වැටුප් නොගෙවීම සම්බන්ධයෙන් කලින් නිකුත් කරපු ඒත් යම් කාලයක් ක්‍රියාත්මක නොවී තිබුණාය කියන චෝදනාව තියෙන වරෙන්තු කීපයක්. ඔව් ඒ වගේම අර පොලිස් ස්ථානාධිපතිවරයාගේ මාරුවත් එක්ක මේ පරණ වරෙන්තු එකපාරටම ක්‍රියාත්මක වීමත් මෙතන කැපී පෙනෙනවා. දැනට තියෙන විදියක එයා අධිකරණයට ඉදිරිපත් කරන්න නියමිතයි. මේ ඔක්කොම දිහා බලද්දි නිකමට හිතනෝ නේද ප්‍රසිද්ධ පුද්ගලයෝ සම්බන්ධ නීතිම කටයුතු සමහර වෙලාවට පරක්කු වෙන්නත් සමහර වෙලාවට මෙහෙම එකපාරටම ක්‍රියාත්මක වෙන්නත් මූලාශ්‍රවල කෙලින්ම නැතත් වෙන මොනවා හරි හේතු තියෙනත් බැරිද කියලා ඒ ගැනත් පොඩ්ඩක් හිතන්න වටිනවා වගේ.